Hi guys, welcome to our YouTube channel. ඉතින් අපි 24 වෙනිදා අවුරුද්දක්ම රුවන්වැලි සෑය ළඟ සිල් සමාදන් වෙන්න අපි පටන් ගත්තා. ඉතින් අපි මේ පාරේ ගියේ බස් එකයි වෑන් එකයි. රුවන්වැලි සෑය ගාව සිල් සමාදන් වෙලා මුළු අවුරුද්දක්ම එතන මාසයකට එක සැරයක් ගන්න අවුරුද්දක්ම සිල් ගන්න. ඉතින් අපි දැන් යනවා. 24 වෙනිදා තමයි අපි පටන් ගත්තේ. ඉතින් අපි යන්න කලින් පුරුදු විදිහට අඹතලේ බෝධියට ගිහිල්ලා පඳුරු දාලා අපිට කිසිම කරදරයක් නැතුව මේ ගමන ගිහින් එන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා තමයි මෙතනින් පිටත් වුනේ. ඉතින් ඔයගොල්ලන් සම්පූර්ණ වීඩියෝ එක බලන්න. හරිම ලස්සනයි. ගොඩාක් පින්කම් කරගන්න පුළුවන් වුණා. අපිත් එක්ක මෙහෙණින් වහන්සේලා දෙනමකුත් ගියා. ඉතින් අපි උදේ ගියේ අපි පාන්දර රෑ 12 මාරට වගේ තමයි පිටත් වුනේ. ඉතින් උදේ වෙනකොට ඒගොල්ලන්ට ටිකක් බඩගිනේනේ. ඒකින්ද සිල් සමාදන් වෙන්න යන්න කලින් කිරිතේ එකකුයි බනිස් එකකුයි දීලා අපි මේ කට්ටියවත් එක්ක කරගෙනම ගියා රුවන්වැලි සෑය ගාව සිල් සමාදන් වෙන්න. ඉතින් ඒක බෙදෙන අතර අපි ටක් ගාලා අපේ හිල් දානේ හැදුවා මෙතන. අපි සාරානන්දේ තමයි මේ බුක් කරලා තිබුණේ දා. ඊට පස්සේ කට්ටිය සිල් සමාදන් වෙලා ඇවිල්ලා හිල් දානේ ගන්න ගමනේ මේ ඉන්නේ. අපේ අද දානෙට තිබුණේ රතුපත් හදලා, පරිප්පු හදලා, පොල් සම්බෝලයි, පොලොසොයි. චක්ඛුමුදපාදි ඥානං මුදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි ඊළානෝකනියෝදං හරිය සත්‍යං කිරේ වික්ඛවේ දුක්ඛේ අනදොසුකේ සුධම්මේසු චක්ඛුමුදපාදි ඥානං මුදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි සම්මෝ අනිත්‍යං දුක්ඛ නිරෝධං හරිය සත්‍යං ඉතින් එතන කට්ටිය ඔක්කොම පිරිසජ්ජායනා කරලා පින්කම් ගොඩාක් එතන ඉඳන් කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ දවල් දානෙට අපි ආපහු සාරානන්දිකාවට එක්කන් ආවා. සෝයා මීට් හදලා, පපඩනුයි මිරිසුයි බෙදලා, පිපිඤ්ඤා සලාඩ් එකයි, අලයි, අඹයි, බතුයි තියෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම මෙහෙණින් වහන්සේලා දෙනමට අපේ දවල් දානේ බෙදුවා. ඉතින් කට්ටිය ඔක්කොම මෙතන අපිත් එක්ක ඔයගලන්ටත් සහභාගී වෙන්න පුළුවන්. අපි අවුරුද්දක් පුරාවටම මේක යනවා. ඉතින් පළවෙනි එක මිස් වෙච්ච අය ඉන්නවා. ඉතින් අපි ඒගොල්ලන්ට කිව්වා දෙවෙනි එකේ ඉඳගෙන එන්න ජනවාරි මාසෙට තව ඊළඟ අවුරුද්දේ ජනවාරි මාසයක් වන්දලා 12 අවුරුද්ද සම්පූර්ණ කරලා දෙන්නම් කියලා. ඊට පස්සේ දැන් මේ යන්නේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟට. එතන ඉඳගෙන ඒ කටයුතු ඔක්කොම ඉවර කරලා දවල් දාණයෙන් පස්සේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟ තමයි කට්ටියම හිටියේ. එතන ඉඳලත් කට්ටිය ඔක්කොම පට්ටානි කියලා එතනත් වැඳලා කරලා නිදහසේ ඒගොල්ලන්ට පින්කම් ටික කරගන්න ලැබුණා කියලා මම හිතනවා. ඉතින් ඔයගොල්ලන්ටත් මේ වගේ ඒවට සහභාගී වෙන්න ඕන නම් අපිට කතා කරන්න. චක්ඛුමුදපාදි ඥානං